ඇත්තටම මේ තරඟාවලියට අපි යන්නේ හිටපු ශූරියන් හැටියට ඒ නිසා මම හිතන්නේ වෙනදාට වැඩිය හැමෝගෙම අවධානය මේ තරඟාවලිය අපි කෙරේ තියෙන එක අවිවාදයෙන්ම කියන්න ඕනේ. මම හිතන්නේ අපි පාකිස්තාන් තරඟාවලිය දෙක එක්දින තරඟාවලිය සහ 2020 තරඟාවලිය හොඳින් නිම කළා මේ තරඟාවලියට යන්නේ. වගේම අපි 2020 ලෝක කුසලානේ හොඳින් ක්‍රීඩා කරා අවසාන පූර්වවටයට එන්න බැරි වුණත් ඉතින් හොඳ තරඟාවලි කීපයක් ක්‍රීඩා කරලා යන්නේ. ක්‍රීඩිකාවන් හොඳ මානසිකත්වයකින් ඉන්නවා. මම හිතන්නේ විශේෂම කාරණාව හැටියට මම මේ තරඟාවලිය දකින්නේ ක්‍රීඩිකාවන් හොඳ මානසිකත්වයකින් ඉන්න නිසා ලකුණු අතර ඉන්න එක. නමුත් මේ 2020 තරඟාවලියට සූදානම ගත්තාම අපි අපේ අන්තර් සමාජ තරඟාවලිය 50 ඕවර් තරඟාවලිය ක්‍රීඩා කරලා තමයි අපි මේ තරඟාවලියට යන්නේ. ඉතින් පෞද්ගලිකව මම ටිකක් සෑහීමකටපත් වෙන්නේ නැහැ අපේ පුහුණු වීම සම්බන්ධව. මොකද අපිට 50 ඕවර් තරඟාවලියක් ක්‍රීඩා කරලා යන නිසා. නමුත් ක්‍රීඩිකාවන් හොඳ මානසිකත්වයකින් ඉන්නවා. ඉතින් ලකුණු අතර ඉන්නවා. ඒක වැදගත්. නමුත් අර ෆෝමැට් එක ගත්තාම අපි 50 තරඟාවලියක් ක්‍රීඩා කරලා තමයි 2020 තරඟාවලියට යන්නේ. ඉතින් ඒ නිසා අපේ පුහුණු වීම කටයුතු අපිට හරියාකාරවම කරා කියලා කියන්න අමාරුයි මේ අන්තර් සමාජ තරඟාවලිය තිබ්බ නිසා. ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ කන්ට්‍රෝල් කරන්න පුළුවන් දේ මොකද්ද මට සහ කණ්ඩායමට අපි හොඳින් ක්‍රීඩා කරන එක. ඉතින් හොඳ ජවයකින් ශක්තියකින් අපි ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. පුහුණු සැසි කීපයක් තියෙනවා ඩුබායි වල. ඉතින් ඒ සැසිවල අපි හොඳින් පුහුණුවීම් කටයුතු කරලා අපේ සුපුරුදු රිද්මයකින් මේ තරඟාවලියට අවතීර්ණ වෙන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මේ තරඟාවලිය පුරාවටම ඉන්න කණ්ඩායම් කිසිම කණ්ඩායමක් සෑහලුවකට ගන්න බෑ. මොකද මේ 2020 තරඟ රටාව කියන්නේ ඕනම අවස්ථාවක ඕනම කණ්ඩායමක් ජයග්‍රහණය කරන්න පුළුවන් තරඟ රටාවක්. ඔව් ඇත්තටම මම අර මුලින් කිව්වා වගේ මම හිතන්නේ T20 ෆෝමැට් එක ගොඩක් අපි හොඳට කරලා තියෙනවා පහුගිය කාලේ පුරාවටම. ලෝක කුසලානේදී වුණත් අපි හොඳින් ක්‍රීඩා කරා අවසාන පූර්වවටයට එන්න බැරි වුණත්. ඉතින් අපිට ගොඩක් හොඳින් පර්ෆෝම් කරන ෆෝමැට් එකක්. දක්ෂ ක්‍රීඩිකාවෝ ගොඩක් ඉන්නවා. විශේෂයෙන් පිතිකාරණයන් ගැන මම ලොකු විශ්වාසයක් තියාගෙන ඉන්නවා. ඔවුන් ලකුණු අතරට එයි කියලා සහ ඔවුන්ගේ සුපුරුදු රිද්මෙන් ක්‍රීඩා කරයි කියලා. ඒ වගේම අපේ පන්දු යැවීමේ බලයනීයටත් විශේෂයෙන්ම තරුණ ක්‍රීඩිකාවන් කීප දෙනෙක් කණ්ඩායමට ඇවිල්ලා ඉන්නවා. චමුදි ප්‍රබෝධ වගේ ක්‍රීඩිකාවෝ. අවාසනාවකට දෙව්මි විහංගඩ කණ්ඩායමෙන් එළියට යන්න වුණා අවසාන මොහොතේ ආබාධයකටපත් වෙච්ච නිසා. ඒ නිසා නිමාෂා මන්දුභාෂින් නැවත කණ්ඩායමට ආවා ආසියානු කුසලානේට. ඉතින් හොඳ කණ්ඩායමක්. විශේෂයෙන් අපේ තිබ්බ අඩුපාඩු ගොඩක් සකස් කරගෙන තිනවා. මම හිතනවා අපිට හොඳ තරඟාවලියක් ක්‍රීඩා කරන්න පුළුවන් කියලා. ඉතින් හැම තරඟයක්ම ඉතාම වැදගත්. ඇත්තටම මම හිතන්නේ ලංකාවේ කාන්තා ක්‍රිකට් වල අනාගතය මම හිතන්නේ ඉතාමත්ම සුබයි කියලා කියන්න පුළුවන්. විශේෂයෙන්ම තරුණ ක්‍රීඩිකාවන් දක්ෂතා දක්වන විදිහත් එක්ක විශේෂයෙන් මිතාලි අයෝධ්‍ය ගැන සඳහන් කරොත් එමේ ඉතා හොඳින් ලෝක කුසලානේ පුරාවටම පන්දු යවුවා. හැමෝගෙම අවධානය දිනාගත්ත අවාසනාවකට ඩෙංගු හැදිච්ච නිසා තමයි අපිට පාකිස්තාන් තරඟාවලියට ක්‍රීඩා කරන්න නොහැකි වුණේ. නමුත් ඇය නැවත සුපුරුදු රිද්මෙන් පන්දු යවනවා. සහායකගේ ශාරීරික යෝග්‍යතාව ඉහළ මට්ටමක තියාගෙන ඉන්නවා. ඒ නිසා ඇයට මේ තරඟාවලිය ක්‍රීඩා කරන්න පුළුවන්. ඒ වගේම අපේ චමුදි ප්‍රබෝධා 19 පාල කණ්ඩායමේ නායිකාව ඇය ඉතා හොඳින් ක්‍රීඩා කරා පාකිස්තානයත් එක්ක තිබ්බ 2020 තරඟාවලිය. ඉතින් ඒ වගේම සංජනා කාවින්දි මම හිතන්නේ අනාගතයේ අපට ඉන්න දක්ෂ පිතිකාරණයක්. ඉතින් ඇයත් කණ්ඩායමට ඇවිල්ලා ඉතින් තරුණ සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් කණ්ඩායම තුළ ඉන්න එක ගොඩක් ශක්තිය. ඉතින් විශේෂයෙන්ම තරුණ ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන්ගේ ඒ අත්දැකීම් මේ හැම දෙයක්ම කැටි කරගෙන අපිට මේ තරඟාවලිය ඉතා හොඳින් ක්‍රීඩා කරන්න පුළුවන් කියන ලොකු විශ්වාසයකින් මම ඉන්නවා. ඇත්තටම මම හිතන්නේ ඒ තරඟාවලිය අපි හොඳින් ක්‍රීඩා කරපු නිසා තමයි අපිට ආසියානු කුසලානෙන් ලැබුණේ. ඉතින් මේ තරඟාවලිය පළවෙනි තරඟේ ඉඳන් අපි හරියට ක්‍රීඩා කරන එක වැදගත්. ඩිෆෙන්ඩින් චැම්පියන්ස්ලා හැටියට යනකොට අනිවාර්යයෙන්ම අනික් කණ්ඩායම් වල අවධානය වැඩි. ඒ වගේම මේ තරඟාවලියේ අනික් ප්‍රේක්ෂකයන්ගේ අවධානය වැඩිම තියෙන අපේ කණ්ඩායම වෙත. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒක අනිවාර්යයෙන්ම පොසිටිව් පැත්තට අපි ගන්න ඕනේ. ඉතින් අපි හොඳ තරඟාවලියක් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි මේ හැම තරඟයක්ම ඉතා වැදගත්. විශේෂයෙන්ම UAE කණ්ඩායම ඔවුන්ගේ රටේ ක්‍රීඩා කරන්න. ඒ නිසා අපිට ඔවුන්ව අව탁සේරුවට ගන්න බෑ. පළවෙනි තරඟය ඉතාමත්ම වැදගත් තරඟයක් කියලා මට කියන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ලංකාවේ ඉන්න අපේ ප්‍රේක්ෂකයෝ වගේම ඩුබායි වල වාසය කරන අපේ ශ්‍රී ලාංකිකයෝ ගොඩක් ඉන්නවා. ඉතින් ඔවුන්ට ආරාධනා කරනවා අපේ තරඟ නරඹන්න එන්න කණ්ඩායමට ශක්තියක් වෙන්න සහ ඔවුන්ට අපේ කණ්ඩායමට ප්‍රීතිඝෝෂණ ගන්න ඕන අපිත් එක්ක එකතු වෙයි කියන ලොකු විශ්වාසය තියෙනවා. මොකද මම ගොඩක් දැකලා තියෙනවා පිරිමි කණ්ඩායම ක්‍රීඩා කරද්දී ඩුබායි වල අවසාන වතාවට තිබ්බ ආසියානු කුසලානේ පිරිමි කණ්ඩායම ජයග්‍රහණය කරද්දී ලොකු ශක්තියක් වුණා අපේ ශ්‍රී ලාංකිකයෝ ඩුබායි වල ඉන්න ඩුබායි අබුඩාබි සාජා UAE වල ඉන්න. ඉතින් මේවර මම බලාපොරොත්තු වෙනවා උන් ඇවිල්ලා කණ්ඩායමත් එක්ක එකතු වෙලා අපිත් එක්ක එකතු වෙලා අපිව දිරිමත් කරයි කියලා. ඔහුත් එක්ක අපි මේ ක්‍රීඩා කරන තුන්වෙනි තරඟාවලිය. ඉතින් මම ගොඩක් පොසිටිව් දේවල් ඔහුගේ දකිනවා.
ඉතින් ඒ වගේ ගොඩක් මම හිතනවා අපි ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. තව ගොඩක් දේවල් අපිට අචීව් කරන්න තියෙනවා සහ හදා ගන්න තියෙනවා. ඉතින් ඔහු ඉම්පැක්ට් එකක් දීලා තියෙනවා කණ්ඩායමට ඔහුගේ ආගමනයත් එක්ක. මම හිතන්නේ තව ගොඩක් දේවල් අපිට හදා ගන්න තියෙනවා. ඉතින් ඇත්තටම ගොඩක් පොසිටිව් දේවල් මම දකිනවා ජේමි සිඩන්ස්ගේ.